ආයිබෝන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් ඔයාලා thumbnail එක දකින්න ඇතිනේ. අද අපි මොකක් ගැනද කතා කරන්න කියලා. ඔව්. අද අපි කතා කරන්නේ සුබ ආරංචියක් ගැන. ඒ තමයි මේ වෙද්දි වාහන මිල ගණන් සීග්‍රයෙන් අඩු වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මිල ගණන් අඩු වෙලා තියෙන වාහන මොනවද? ඉදිරියේදී තවදුරටත් මේ වාහන මිලට මොකද වෙන්නේ? මේ කාරණා ගැන සම්පූර්ණ විස්තරයක් මේ වීඩියෝගේ අවසානයේදී ඔයාලට ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ විදිහට මේ වාහන මිල ගණන් අඩු වෙලා තියෙනවා කියන කාරණාව අපි නිකන් කියනව නෙමෙයි. විශේෂයෙන්ම ලංකාවේ තියෙන ප්‍රසිද්ධ කාර් සේල් වල මිල ගණන් කොහොමද අඩු වෙලා තියෙන කියන කාරණාව සාක්ෂි සහිතව අපි වීඩියෝ එක අවසානයේදී පෙන්නනවා. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එකේ අවසානය වෙනකම්ම රැඳිලා ඉන්න කියලා ආරාධනය කරනවා. ඉතින් අපි දන්නවා ලංකාවට වාහන ආනයන සීමා ඉවත් කරලා ලංකාවට වාහන ආනයනය ආරම්භ කරලා මේ වෙද්දි මාස ගණනාවක් ගත වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි වගේම ඔයාලත් හිතුවේ මේ වාහන ආනයනයත් එක්ක වාහනවල මිල ගණන් ගොඩක් අඩු වෙයි කියලා. නමුත් ඒක එහෙම වුණේ නැහැ. තිබුණටත් වඩා මිල ගණන් වැඩි වෙච්ච එක තමයි සිද්ධ වුණේ. ඉතින් මේක අපි මොහොතකට අමතක කරලා මේ විදිහට හිතමුකෝ. අපි දන්නවා iPhone 17 එක ඊයේ පෙරේදා රිලීස් වුණා. ඉතින් සාමාන්‍යයෙන් මේ ෆෝන් එක රිලීස් වෙච්ච දවස්වල ලක්ෂ 7යි ලක්ෂ 8යි. ඒ වගේ ලොකු ගණන් වලට තමයි මිලදී ගන්න තිබුණේ. නමුත් මේ වෙද්දි ටික කාලයක් ගත වෙලා තියෙනවා. ඔන්න අපිට පේනවා මාකට් එකේ ක්‍රමක්‍රමයෙන් මේ මිල ගණන් අඩු වෙගෙන යනවා. මේ වෙද්දි අපිට ලක්ෂ 3 ඉඳන් වගේ මේ iPhone 17 එක මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි මේක මේ ෆෝන් ගැන කරන වීඩියෝ එකක් නෙමෙයි. මම පොඩි උදාහරණයක් තමයි මේ ගත්තේ. ඉතින් ඔන්න ඔය දෙයම තමයි මේ වාහන වලටත් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම මේ වාහන ආනයනය ආරම්භ කරාට පස්සේ වාහන උණ තිබ්බ කට්ටියක් හිටියනේ. ඉතින් මේ අය මොකද කරේ? ගිනි ගණන් දීලා වාහන මිලදී ගත්තා. ඉතින් තවත් පිරිසක් හිටියා යම්කිසි මුදලක් අතේ තියාගෙන තමන්ගේ වාහන සිහිනය ඉටු කරගන්න බලාගෙන හිටපු පිරිසකුත් හිටියා. ඉතින් ඔන්න මේ අයගේ කාලේ තමයි මේ වෙද්දි උදා වෙමින් තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම වාහනයක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට කියන්න තියෙන්නේ කිසිම දෙයකට බය වෙන්න එපා. තවදුරටත් වාහන මිල ඉදිරියේදී අඩු වෙනවා. ඉතින් මේක අපිට මේ වෙද්දි අස්පනා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් තවත් වැඩි කතා ඕනේ නැහැ. අපි බලමුද කොහොමද මේ වාහන මිල අඩු වෙලා තියෙන්නේ කියලා. ඉතින් විශේෂයෙන්ම ලංකාවේ තියෙන ප්‍රසිද්ධම කාර් සේල් වලට අදාළ වෙබ්සයිට්ස් වලින් තමයි අපි මේ මිල ගණන් අරන් තියෙන්නේ. ඉතින් මේ වගේම බලා ගන්න පුළුවන් කලින් තිබ්බට වඩා මේ වෙද්දි කොච්චර මුදලක් මේ වාහන වලින් අඩු වෙලා තියෙනවද කියලා. ඉතින් මේ කාරණේට යන්න කලින් තවත් පොඩි කාරණයක් තියෙනවා. ඒ තමයි මේ කාර් සේල් අයිතිකාරයන් කියන විදිහට මේ වෙද්දි වාහනයක් මිලදී ගන්න කෝල් එකක් එන්නෙත් බොහොම කලාතුරකින් කියලා තමයි මේ අය ප්‍රකාශ කරන්නේ. මේ ප්‍රකාශ කරන විදිහට මේ වෙද්දි වාහන වෙළඳාම 50%කටත් වඩා අඩු වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න හම්බුණා. ඉතින් මේකෙන් අපිට තේරෙන කාරණය තමයි මේ මිනිස්සු තවදුරටත් මෝඩ නැහැ. ගිනි ගණන් දීලා වාහන මිලදී ගන්න. ඉතින් සාමාන්‍යයෙන් මිනිස්සු මේ විදිහට ගිනි ගණන් දීලා වාහන මිලදී ගැනීම නතර කරපු නිසා මේ වාහන වලට තියෙන ඩිමාන්ඩ් එක අඩු වෙච්ච නිසා මේ විදිහට වාහන මිල ගණන් අඩු වෙගෙන යනවා. ඉතින් අපි දන්නවා රජයෙන් නව කොන්දේසියක් දාලා තියෙනවා. ඒ තමයි වාහනයක් ආනයනය කරලා යම්කිසි කාල සීමාවක් තමයි රෙජිස්ටර් කරන්න නැතුව ලංකාව තුල තියාගන්න පුළුවන් වෙන්නේ. එතනින් එහාට වාහනේ තියාගෙන හිටියොත් එහෙම මේ අයට දඩ වශයෙන් රජයට යම්කිසි ගාණක් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් මේ දෙයට මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා තමයි මේ විදියට වාහනවල මිල ගණන් ගොඩක් අඩු කරලා දාන්න පටන්ගෙන තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී මම කියන්නේ මේ දැන් කතා කරන මිල ගණන් වලට වාහන මිලදී ගන්න කියලා නෙමෙයි. මේ ගණන් වලට මිලදී ගන්නත් එපා. ඉදිරියේදී තවත් මීට වඩා අඩු වෙනවා. මේ අපි පෙන්නලා දෙන මිල ගණන් වලටත් වඩා ගොඩක් අඩුවෙන් මේ වාහන ඇත්තටම මේ අයට විකුණන්න පුළුවන්. මොකද මේ වෙද්දිත් අධික ලාභයක්. සමහර වාහන වලින් ලක්ෂ 30 40 ලාභ ලබාගෙන තමයි මේ අය මේ වාහන විකිණීම සිද්ධ කරන්නේ. එහෙනම් අපි බලමුද කොහොමද මේ නවතම මිල ගණන් කියලා. අපි සාමාන්‍යයෙන් ලංකාවේ ජනප්‍රිය වාහනයක් වෙච්චි Toyota Roomy එකෙන් පටන් ගමු. ඉතින් මීට සති කිහිපයකට කලින් සාමාන්‍යයෙන් Toyota Roomy එකක් ලක්ෂ 100ට වඩා අඩු මුදලකට අපිට මිලදී ගන්න තිබුණේ නැහැ. ඉතින් මේ වෙද්දි ඔන්න Toyota Roomy රථ ලක්ෂ 100න් පල්ලෙහාට බැහැලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන Toyota Roomy එකේ X grade එකේ වගේ වාහන සාමාන්‍යයෙන් ලක්ෂ 90නුත් පල්ලෙහාට මේ වෙද්දි බැහැලා තියෙනවා. ඉතින් අපි මෙතන පෙන්නලා තියෙනවා 2023 රථයක් 89 ලක්ෂ 50000ක මුදලකට. ඉතින් මං හිතන්නේ ඔයාලවත් හීනකින්වත් හිතන්න නැතුව ඇති මේ විදිහට වාහන මිල සාමාන්‍යයෙන් ලක්ෂ 100න් පල්ලෙහාට ඇවිල්ලා ලක්ෂ 90නුත් පල්ලෙහාට වැටේ කියලා. ඉතින් ඇත්තම කතාව තමයි මේ මුදලට විකුණන්න දාලා තිබුණත් මීටත් වඩා ලක්ෂ 10ක් 15ක් අඩුවෙන් මෙයාලා විකුණන්න දැම්මත් මෙයාලට මේකෙන් ලාභයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ මිල ගණන් තවදුරටත් අනිවාර්යයෙන්ම අඩු විය යුතුයි. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් 2023 G grade එකකට අදාළ රථයක් 89 ලක්ෂ 50000ක මුදලකට. ඉතින් ඒ වගේම තමයි 2024ට අදාළ රථයක් අපිට ලක්ෂ 93ක මුදලකට බලා ගන්න පුළුවන්.
පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් 2024ට අදාළ Toyota Roomi රථ තිබුණේ මීට සති කිහිපයකට කලින් ලක්ෂ 120ට වගේ. ඉතින් මේ වෙද්දි ලක්ෂ 15ක් 17ක් වගේ මුදලක් මේ රථවලින් අඩු වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපිට බලා ගන්න පුළුවන් 2023ට අදාළ Toyota Roomi රථයක් 91,75,000ක මුදලකට. ඉතින් විශේෂයෙන්ම නැවතත් කියනවා අපි මේ කියන්නේ මේ මිල ගණන් වලට මේ වාහන මිලදී ගන්න කියලා නෙමෙයි. තවදුරටත් අනිවාර්යයෙන්ම මේ මිල ගණන් අඩු වෙනවා. මොකද මේ වාහන විකිණෙන්නේ නැති වුණාට පස්සේ කාර් සේල් වල අයිතිකාරයන් සිද්ධ වෙනවා තවදුරටත් මේ මිල ගණන් අඩු කරලා දාන්න. රයිට් ඊළඟට අපි බලන්න යන්නේ තවත් ජනප්‍රිය මාදිලියක් විශේෂයෙන්ම ලංකාවේ මෑතකදී ජනප්‍රිය වෙච්ච වාහන මාදිලියක්. ඒ තමයි Daihatsu Mira ජපන් රථය. ඉතින් සාමාන්‍යයෙන් මීට සති කිහිපයකට කලින් ලක්ෂ 70න් අඩුව අපිට Daihatsu Mira රථයක් මිලදී ගන්න තිබුණේ නැහැ. නමුත් මේ වෙද්දි ලක්ෂ 70 සීමාවෙන් පල්ලෙහාට මේ Daihatsu Mira රථ පැමිණිලා තියෙනවා. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් 2024 Mira රථයක් 64,50,000ක වගේ මුදලකට. ඊළඟට අපි 2023 රථයක් මෙතන දාලා තියෙනවා 66,25,000ක වගේ මුදලකට. විශේෂයෙන්ම මේ වාහන මාදිලි වල ග්‍රේඩ්ස් එක්ක මේ මිල ගණන් ටිකක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. නමුත් ඕවරෝල් ගත්තට පස්සේ මේ සියලුම වාහනවල මිල ගණන් මේ වෙද්දි අඩු වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට යන්නේ තවත් ලංකාව තුළ ඉතාම ජනප්‍රිය වාහන මාදිලියක්. ඒ තමයි Toyota Yaris රථය. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ලක්ෂ 100න් පල්ලෙහා අපිට Toyota Yaris රථ මීට සති කිහිපයකට කලින් බලා ගන්න තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් ග්‍රේඩ් එක අනුව ලක්ෂ 110ත් ලක්ෂ 120ත් අතර මුදලකට තමයි අපිට මේ Toyota Yaris රථ ලංකාවේ මිලදී ගන්න තිබුණේ. ඉතින් මේ වෙද්දි ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම Toyota Yaris රථ මේ වෙද්දි ලක්ෂ 100න් පල්ලෙහාට බැහැලා තියෙනවා. ඉතින් අපිට මෙතනදී බලා ගන්න පුළුවන් 2022ට අදාළ රථයක් 93,50,000ක මුදලකට. ඒ වගේම තමයි ඊළඟට අපිට බලා ගන්න පුළුවන් 2024ට අදාළ රථයක් 94,95,000ක මුදලකට. ඊළඟ එකෙන් අපිට බලා ගන්න පුළුවන් 2023ට අදාළ රථයක් 91,50,000ක මුදලකට. ඉතින් ඔයාලා හිතුවද ඇත්තටම සාමාන්‍ය ලක්ෂ 90කට වගේ Toyota Yaris එකක් මිලදී ගන්න හැකියාව ලැබෙයි කියලා? ඉතින් බය වෙන්න එපා. ඉදිරියේදී මේ මිල ගණන් සාමාන්‍යයෙන් ලක්ෂ 70 ලක්ෂ 75 දක්වා අනිවාර්යයෙන්ම අඩු විය යුතුයි. ඉතින් සාමාන්‍යයෙන් ඕවරෝල් ගත්තට පස්සේ Toyota Yaris එකේ G grade එක හැරුණාම අනෙකුත් grades සාමාන්‍යයෙන් ලක්ෂ 100ට වඩා අඩුවෙන් අපිට මේ වෙද්දි මාකට් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරේ විශේෂයෙන්ම වාහන මාදිලි 3ක් ගැන විතරයි. ඉතින් අනිත් වාහන වලටත් මේ කාරණය මේ විදිහටම තමයි බලපාන්නේ. ඉතින් ඔයාලත් මේ කාර් සේල් වලට ගිහිල්ලා මේ මිල ගණන් සංසන්දනය කරලා බලන්න. ඉතින් ඔයාලා නිකන් හිතන්නකෝ 2017 2018 කිලෝමීටර් ලක්ෂයට 1,50,000ට වඩා වැඩිපුර දුවලා තියෙන වැගනාර් සාමාන්‍යයෙන් ලක්ෂ 85ට වගේ විකුණන්න දාලා තිබුණානේ. ඉතින් මේ මුදලට මේ වෙද්දි 2023-2024 Toyota Roomi එකක් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? මේ විදියට අසීමිතව මිල වැඩි කරලා තියෙන පාවිච්චි කරපු වාහන තවදුරටත් ඔයාලා මිලදී ගන්නවද? නැහැ. මේ වාහනත් මේ විදියට අසීමිත මිල ගණන් වලට මිලදී ගන්න එපා. අනිවාර්යයෙන්ම මේ පාවිච්චි කරපු වාහන මාකට් එකත් ඉදිරියේදී අඩු වෙන්න නියමිතයි. අනිවාර්යයෙන්ම අඩු කළ යුතුයි. විශේෂයෙන්ම කියන්න ඕන වැගනාර් රථය කියන්නේ ලංකාවේ ජනප්‍රිය වාහනයක් නිසා සාමාන්‍යයෙන් පාවිච්චි කරපු 2017 වැගනාර් ලක්ෂ 50න් එහා නම් මිලදී ගන්න එපා. කවුරු කොහොම මොනවා කිව්වත් මේ 2017 පාවිච්චි කරපු වැගනාර් ලක්ෂ 50ට වඩා නම් වටින්නේ නැහැ. මේක තමයි ඇත්ත කතාව. ඉතින් විශේෂයෙන්ම ලංකාවේ අය හරි දක්ෂයිනේ අනිත් කෙනා රවට්ටන්න. එහෙන් මෙහෙන් හප්පගත්ත. ඒ වගේම තමයි ඇක්සිඩන්ට් වලට භාජනය වෙච්ච. සමහර වෙලාවට වාහනේ සම්පූර්ණ බොඩිය ගත්තට පස්සේ සම්පූර්ණ බොඩිය ඇද වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ඒවා පට්ට ගණන් වලට ඔළුව අත ගාලා තමයි අපේ කට්ටිය විකුණන්නේ. ඉතින් මේ වාහන ගන්න අය මොකද කරන්නේ? විශාල මිල ගණන් දීලා මේ වාහන මිලදී ගන්නවා. ඔන්න ටික කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ ලොකු ගාණක් දීලා අපි අත ගහලා තියෙන්නේ කිසිම වටිනාකමක් නැති ලදරමකට කියලා. ඉතින් ඒක නිසා නැවතත් කියන්නේ මේ අනවශ්‍ය මිල ගණන් වලට මේ විදියට අසීමිතව වැඩි කරපු මිල ගණන් වලට ලංකාවේ පාවිච්චි කරපු විකුණන්න දාලා තියෙන වාහන මිලදී ගන්න එපා. සාධාරණ මිල ගණන් වලට එනවා නම් ඕකේ. සාධාරණ මිල ගණන් වලට ආවත් හොඳට චෙක් කරලා බලන්න. මොකද මේක ලංකාව නිසා. ඉතින් මෙච්චර කියද්දිත් ඒවටම නම් අහුවෙන්නේ
එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ. ඉතින් ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ලක්ෂ 35ට 40ට ගත්ත වාහන විශේෂයෙන්ම අපි වැගනාර් රථයක් ගමු. මේ වැගනාර් රථ ලක්ෂ 85ට 90ට විකුණන්න දානවා කියන්නේ. එතකොට මෙතනම අර්ථය තියෙනවානේ අනිත් එකාට හෙන ගැහුවත් කමක් නැහැ. මට ලාභයක් හම්බ වෙනවා නම් කියලා තමයි මේ කුහකයෝ නිතරම කල්පනා කරන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේ වීඩියෝ එක බලන ඔයාලා කුහකෙක් වෙන්න එපා. සාමාන්‍යයෙන් වාහන මිල අඩු වෙනවා කියනකොට බැනගෙන එන්න එපා. විශේෂයෙන්ම සතුටු වෙන්න තවත් පිරිසකට වාහනයක් මිලදී ගැනීමේ හැකියාවක් ලැබෙනවා මේ කාරණේ නිසා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයාලා කිසිම ඩවුට් එකක් ඇති කරගන්න එපා. වාහන මිල ඉදිරියේදී තවදුරටත් අඩු වෙනවා. ඉතින් විශේෂයෙන්ම වාහන මාෆියාවට තවදුරටත් ලංකාව තුල ඉදිරියේදී ඉඩක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම මේ ලංකාවේ ඉන්න මිනිස්සුත් උදව් කරන්න ඕන මේ වාහන මාෆියාව නතර කරන්න. ඒකට පෙළ ගැහෙන්න ඕන. විශේෂයෙන්ම අනිත් දැනුවත් කරන්න ඕන මේ විදියට අධික මිල ගණන් දීලා. අධික මිල ගණන් වලට වාහන මිලදී ගන්න එපා කියලා අනිත් අයත් අනිවාර්යයෙන්ම දැනුවත් කළ යුතුයි. ඉතින් ওই ටික තමයි අද අපේ වීඩියෝ එකෙන් විශේෂයෙන්ම කතා කරන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ එක අවසන් කරන්න කලින් ආරාධනය කරනවා අපේ channel එකේ ඔටෝමොබයිල් සම්බන්ධයෙන් වීඩියෝස් රාශියක් අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝස් ටිකත් නරඹන්න කියලා අපි සියලු දෙනාටම ආරාධනය කරනවා. ඔයාලට වාහන සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් මේකෙන් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වගේම තමයි අපේ channel එක මේ වෙනකන් subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. bell icon එකත් click කරලා notification all press කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු සැනින්ම notification එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේම තමත් වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.